guys, welcome back to Sandhanma's lifestyle. ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්නේ ලංකාවේ තියෙන ලක්සරි හොටෙල් එකකට. මේ තැන දැක්කම මේ වෙද්දිත් අඳුරගත්ත අය ඇති අඳුරගත්තේ නැති අයට මම කියන්නම් මේ තමයි යාල හිල්ටන් රිසෝට් එක. අපිට චෙක් ඉන් වෙන්න තිබ්බ ළමයි දවල් 12ට. හැබැයි අපි එතෙන්ට යනකොටත් හවස 4ට වගේ ඇති අපිට ලන්ච් ගන්නවත් හම්බුනේ නැහැ. ඒ නිසා අපි හිතාගත්තා හරි කමක් නෑ අපි ඩිනර් එකට හරි ඉන්න ඕනේ කියලා. ඉතින් මාර වැඩක් තමයි වුණේ. මම ඔයාලට ඒ කතාව ඉස්සරහටදී කියන්නම්. මම ඉතින් ඉතාලියේ ඉඳලා ලංකාවට ගිය කෙනෙක් නේ. එතකොට අපි කාලෙකට පස්සේ අපේ රටට ගියාම අපි ලස්සන දේවල් බලන්න කරන්න යනවා. ඇත්තටම රිලැක්ස් වෙන්න ඕන කෙනෙක්ට මේ හොටෙල් එක නම් ළමයි කියාපුම තැනක්. ඔයගොල්ලෝ ඉස්සරහට බලන්න මේ හොටෙල් එක මොනතරම් ලස්සනද කියලා, මේ හොටෙල් එකේ රූම්ස් මොනතරම් ලස්සනද කියලා. දැන් අපි මේ අපේ රූම් එකට යන ගමන් ඉන්නේ. ඉතින් මේ පඩිපෙළවල් එහෙම තියෙන්නේ ඒ රූම්ස් වලට යන්න තමයි තියෙන්නේ. ඒගොල්ලෝ ඒවා වෙනම අපාර්ට්මන්ට් විදිහට වෙනම තැන්වල හදලා තියෙනවා. ඉතින් අපේ රූම් එකට චුට්ටක් අපි විනාඩි 5ක් 7ක් වගේ කාලයක් ගියා මට මතක විදිහට එන්ට්‍රන්ස් එකේ ඉඳන්. ඔන්න ළමයි මම දැන් ඔයාලව එක්කගෙන යන්නේ අපේ රූම් එකට. ඉතින් මේ තියෙන්නේ අපේ රූම් එක. මේ රූම් එක දැක්කට පස්සේ ඇත්තටම මට ගොඩාක් ආස හිතුණා. ඒකට හේතුව ඒ රූම් එකේ තිබ්බ ඉන්ටීරියර් එක. තනිකරම වුඩන් ඉන්ටීරියර් එකක් තමයි තිබ්බේ. මාරම ලක්සරි ලුක් එකක් තිබ්බේ. ඒ රූම් එකේ විතරක් නෙමෙයි ඒ රූම් එකේ බිත්තිය කරලා තිබ්බේ ග්‍රැනයිට් වලින්. ඉතින් මං ඒ වගේ පෙනුමට තියෙන රූම්ස් වලට ගෙවල් වලට හරි කැමතියි. ග්‍රැනයිට් තියෙනවා නම් මට ඒකේ අමුතු ලස්සනක් පේනවා. ඉතින් ඔයාලා බලන්නකෝ මේ රූම් එක කොහොමද තියෙන්නේ කියලා. මෙතන තියෙන ඔක්කොම ෆර්නිචර්ස් එහෙම ක්වොලිටි එකටම තිබ්බා. ඉතින් ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් අපේ බාත්රූම් එක. මේ තියෙන්නේ අපේ රූම් එකේ බාත්රූම් එක. ඉතින් මේ බාත්රූම් එක ගොඩාක් ලොකුයි ළමයි. ඔයාලට බලන්න පුළුවන්. එතකොට මේ බාත්රූම් එකේ කොමඩ් එක වෙනම කවර් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩාක් හොටෙල් වල කොමඩ් එක අපිට බාත්රූම් එකට ඇතුල් වෙනකොට පේනවා. හැබැයි මේ බාත්රූම් එකේ එහෙම නැහැ. අන්න ඒකට මම ගොඩාක් කැමතියි. ඊට පස්සේ අපේ රූම් එකේ අපිට මෙතන තියෙනවා මිනි බා එකක්. එතකොට ටී කොෆි හදාගන්න පුළුවන්. මෙතන යට වෙනම පැන්ට්‍රි එකක් තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මං ආසම කොටස. බලන්නකෝ ළමයි මොනතරම් ලස්සනද මොනතරම් සුන්දරද කියලා. ඇත්තම මට ටිකක් වෙලා එතෙන්ට වෙලා ඉන්න ඕන වුණා. ටිකක් වෙලා එතන වටපිටාව පරිසරය බලන්න ඕන වුණා. මොකද එතෙන්ට ගියාම ඇත්තටම මාරම විදිහට රිලැක්ස් වෙන්න පුළුවන්. එතන පරිසරයත් එක්ක ඒක හරි ලස්සනයි. එතන හරි සුන්දරයි. ඒක මට වචනෙන් කියන්න තේරෙන්නේ වෙනම ලෝකයකට ගිහිලා දැම්ම වගේ ෆීලිං එකක් තමයි ඇත්තටම දැනෙන්නේ. ඉතින් ළමයි ඔයාලා දන්නවනේ යාල තියෙන්නේ කතරගම කිට්ටුව. එතකොට ඒ කිට්ටුවට ගියාම ඉතින් අපිට කතරගම දේවාලයට යන්නේ නැතුව ඇත්තටම යන්න බෑනේ. සාමාන්‍යයෙන් බෞද්ධ අය කතරගම දේවාලය කිව්වම ඒක ඒගොල්ලොන්ට මාරම විශේෂයි. ඉතින් අපිටත් ඒ වගේ තමයි. ඉතින් අපි තීරණය කරා ඩින ගන්න කලින් කතරගම දේවාලයට ගිහිල්ලා වැඳලා එනවා කියලා. ඉතින් මේ ගමන මට කොච්චර විශේෂද කියනවා නම් මොකක්ද දාන්න විශේෂත්වය. ඊයේ තමයි අපේ වෙඩින් එක තිබ්බේ. එතකොට වෙඩින් එකට පහුවදා තමයි අපි දෙන්න මේ ගමන යන්නේ. එතකොට වෙඩින් එකට පහුවදාම කතරගම දේවාලයට යන්න ලැබෙනවා කියනකොට ඇත්තටම මට ඒක මාර විශේෂයි. මේ වෙනකොට මගේ හස්බන්ඩ් ටිකක් අසනීපෙන් හිටියේ. යාට ඇත්තටම මේ උණ දැනෙලා ටිකක් මෙයා හොඳටම අමාරුවෙන් හිටියේ. හැබැයි දේවාලේ වන්දනකම් එයා කොහොම හරි ඉවසගෙන හිටියා. ඉතින් ඒ දේවල් කරලා ඒ පූජාවල් තියලා හැමදේම ඉවර වෙනකම් එයා ඉවසගෙන හිටියා. අන්තිමට එයාට අසනීප වැඩිකමට හොස්පිටල් අරගෙන යන්න වුණා. ඉතින් ළමයි මම ඔයාලට කියවනේ අපි චෙක් ඉන් වෙනකොට හවස 4ට විතරයි. එතකොට ලන්ච් ටයිම් ඉවරයි හොටෙල් එකේ. ඉතින් දැන් මගේ හස්බන්ඩ් අසනීප වෙලා අපි හොස්පිටල් වලට ගිහිල්ලා ඒ බෙහෙත් කරගෙන ඒව කරලා ආයේ අපේ හොටෙල් එකට යනකොට රෑ 10 පහුවෙලා. ඉතින් ඩිනර් බුෆේ එක රෑ 10න් පස්සේ නෑ හොටෙල් එකේ. ඉතින් අපිට තේරුණා අපිට රෑ 10ට කලින් හොටෙල් එකට යන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඉතින් අපි ඩිනර් එකත් ළමයි එළියෙන්ම ගත්තා. ඒ දේවල් මට වීඩියෝ කරන්න හම්බුනේ නැහැ ළමයි. මොකද මගේ හස්බන්ඩ් ගොඩාක් අසනීපෙන් හිටපු හින්දා. දැන් අපි හොටෙල් එකට යන ගමන් ඉතින් බලන්නකො පාර මැද්දට ඇවිල්ලා ඉන්නේ කවුද කියලා. ඉතින් පාර මැද්දේ අලියෙක් ඉන්නවා. ඔයාලා හිතන්න මෙහෙම වෙනකොට ඔයාලට මොනතරම් බය හිතෙයිද? හැබැයි සමහරක් කට්ටිය ආසත් හිතෙයි. මොකද අලි බලන්න ආස කට්ටියක් ඉන්නවා. මම එහෙම ලොකුවට අලින්ට ආස කෙනෙක් නෙවෙයි. හැබැයි පහුගිය ටිකේ අලි ගහලා එහෙම මිනිස්සු මැරුණාට මට ඒ දේවල් එහෙම මතක් වුණා. තව දෙයක් ඔයාලට කියන්නද? අපි මේ අලියව පාස් කරලා ඉස්සරහට යනකොට අර අලියනවට කරන්ට් කම්බියක් දාන්නේ අන්න එකක් දාලා තිබ්බා. ඉතින් අපිත් ඒක ගිය ඩ්‍රයිවර් ඒක අයින් කරලා අපි කොහොම හරි පරිස්සමට එකගෙන ගියා. ඉතින් ඒ ඩ්‍රයිවර්ගේ තිබ්බ විශ්වාසයත් එක්ක මේ අලි නෙමෙයි කොටි නෙමෙයි කවුරු හිටියත් අපි බය නැතුව මේ ගමන ගියා. තව දෙයක් ඔයාලට කියන්න ඕන. Facebook එකේ සර්ච් කරලා බලන්න SJ Luxury Wedding Cards and SJ Travels. ඒ page එකේ තියෙන ෆෝන් නම්බර් එකට කතා කරලා ඔයාලට පුළුවන් මේ වගේ විශ්වාසනීය ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ලස්සන ට්‍රිප් එකක් ඕගනයිස් කරගන්න.
ඉතින් මම මගේ බ්ලොග් එකේ අවසානට SJ Travels Facebook page එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඇඩ් කරන්නම්. ඔයාලට පුළුවන් ලංකාවේ ඕනම තැනකට විශ්වාසනීය ඩ්‍රයිවර් කෙනෙක් එක්ක travel කරන්න. ඉතින් මගේ හස්බන්ඩ්ගේ brother in law තමයි SJ Travels කරන්නේ. එයා ගාව ඉන්න හොඳ විශ්වාසනීය experience තියෙන drivers-ලා. ඊට පස්සේ පාරේ ටිකක් දුර යනකොට අපිට හම්බුණා මගේ පරණ යාළුවෝ ටිකක්. ඉතින් යාළුවත් පහු කරලා අපි දැන් රෑ වෙලා ඔන්න හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ළමයි වල මම තව දෙයක් කියන්නම්. අපි ලක්ෂ 3කට ආසන්න ගාණක් වේදම් කරලත් අපිට මේ හොටෙල් එකෙන් ලන්ච් ගන්න හම්බුනේත් නැහැ, ඩිනර් ගන්න හම්බුනේත් නැහැ. ඇත්තටම ඒක අපේ වැරද්දෙන් වෙච්ච දෙයක් නේ. අඩුම අපි බලමු අපිට හෙට උදේට බ්‍රෙක්ෆාස්ට් එකවත් ගන්න පුළුවන් වෙයිද කියලා. ඔන්න අපි දෙන්නා උදේ නැගිටලා දැන් ලෑස්තිලා ඉන්නේ බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්න. ඉතින් ඊට කලින් මම මෙතන පරිසරයේ ගොඩාක් ලස්සන හින්දා වීඩියෝස් ටිකක් කරගත්තා. ඇත්තටම මාරම ලස්සනයි. මට ඒක කියන්න වචන නැහැ. ඒ තරම් මාරම ලස්සන. ඔයගොල්ලන්ට දැක්කම පේනවා ඇතිනේ. යන්න පුළුවන් කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ හොටෙල් එකට යන්න නොගින් ඉන්න එපා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඉතින් මගේ හස්බන්ඩ්ට ඕන වුණේ ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට්, මට ඕන වුණේ වෙස්ටර්න් බ්‍රෙක්ෆාස්ට්. වෙස්ටර්න් බ්‍රෙක්ෆාස්ට් ගත්තට මම ওই බේකන් වගේ දේවල් කන්නේ නැහැ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට සුප් තිබ්බේ නැහැ. හැබැයි මගේ හස්බන්ඩ් ටිකක් අසනීපෙන් හිටපු නිසා මට හිතුණා එයාට සුප් එකක් ඕඩර් කරලා දුන්නොත් හොඳයි කියලා. ඒක නිසා අපි සුප් එකකුත් ඕඩර් කරගත්තා එයාගේ අසනීප තත්ත්වය නිසා. ඊට පස්සේ අපි හිටපු හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා අපි දැන් යන්නේ වෙනම හොටෙල් එකකට. ඒ හොටෙල් එකේ vlog එකක් හදන්න තරම් වීඩියෝස් තිබ්බත් ළමයි මම ඒක වෙනම vlog එකකින් ඔයාලට අරගෙන එනවා. හිතරි දුන හැමදාම සැනසුවේ මං නේද කවුරුත් නැතිදාක තනි මැකුවේ වෙන කවුද හිතරි දුන හැමදාම සැනසුවේ මං නේද කවුරුත් නැතිදාක තනි මැකුවේ වෙන කවුද එහෙව් මං එක්ක අමනාපකම් මොකද දිනුවන් කතා මියදිලා දිනුවන් කතා මියදිලා ඉතරි තුන හැමදා සුවේ මං නේද කවුරුත් නැතිදාක තනි මැකුවේ වෙන කවුද ඉතරි තුන හැමදාම සැනසුවේ මං නේද කවුරුත් නැතිදාක ඊට පස්සේ අපි ලන්ච් ගන්න ආවේ චෙෆ් ලේඩිකන් රෙස්ටොරන්ට් එකට. ඉතින් මෙතෙන්ට ගිහින් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මෙතන කෑම වල රස එහෙනම් ඔයාලා දන්නවනේ. හැබැයි මං හිතන්නේ ලංකාවේ ගොඩාක් අය මෙතෙන්ට ගිහින් තියෙනවා කියලා. ඉතින් ළමයි අද vlog එක මම මෙතනින් අවසන් කරනවා. තව දෙයක් තමයි මේ රෙස්ටොරන්ට් එකට යනවා අනිවාර්යෙන් මේ ක්‍රැබ් කරි එකයි වයිට් රයිස් එකයි රස බලන්න. ඒ වගේම තමයි මගේ vlog එකේ තව අඩුපාඩු තියෙනවා. ඔයගොල්ලෝ මට කමෙන්ට් කරන්න. මොකද මම මේ දේවල් හදා ගන්න ඕන. ඒ වගේම ඉස්සරහට මම ඉතාලියේ තියෙන තවත් ලස්සන වීඩියෝස් අරගෙන එනවා. subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් ආයෙ හම්බෙමු.